ආයිබෝවන් ටෝක් විත් තිල්න වැඩසටහන වෙනුවෙන් ජයග්‍රාහී දවසකට සියලුම දෙනා ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. අද 78 වන අභිමානවත් නිදහස් දිනය. ඉතින් ඒ වෙනුවෙන්ම ටෝක් විත් තිල්න YouTube නාලිකාව වෙතින් ගෙනෙන සුවිශේෂී නිදහස් දින වැඩසටහන සමගින් ඔබ මේ ආකාරයෙන් සම්බන්ධ වෙන්නේ. ඉතින් මෙතැන් සිට ඇත්තටම අද දවසේ මේ 78 වන නිදහස් දිනේ සමරද්දී අපිට ඇත්තටම නිදහසක් තියනවද? එහෙම නැත්නම් නිදහසක් තියනවද නැද්ද යන්න කාරණාව අපි කතා කරන්න සූදානම් වෙනවා. විවෘතව අපි සංවාදාත්මකව මේ වැඩසටහන ගෙනෙන්නට සූදානම් වෙනවා. අද දවසේදී මම සම්පත්දායකම හඳුන්වා දෙන්නම්. ටෝක් විත් තිල්න වැඩසටහනට ව්‍යාවජීව ලෙසින් සම්බන්ධ වෙන සම්පත්දායකයන් දෙපළක් තමයි අද දවසේදී අපත් සමගින් සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි සූදානම් වෙනවා ඔවුන් දෙපළව ඉතාමත් ආදරයෙන් පිළිගන්න. ඔවුන්ගේ කාර්යබහුලකම පස්සේ කළා මේ වැඩසටහන වෙනුවෙන්ම අද මේ ඔවුන් දෙපළම අද දවසේදී අපිට හැකියාව ලැබුණා මේ වැඩසටහන සමගින් සම්බන්ධ කරගන්න. ඒ අප ලැබූ ජයග්‍රහණයක් මේ 78 වන නිදහස් දිනය වෙනුවෙන්. ඉතින් අපි යාවජීව සමාජිකයෙක් වන කරුණා දේවප්‍රිය මහත්මාව අප සම්බන්ධ කරගන්නවා. මේ මොහොතේදී ඔවුන්ගේ තනතුරු තානාන්තර ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. ඒ නිසා මා සුහදව මේ ආකාරයෙන් ඔවුන් ගොඩක් ආදරෙන් පිළිගන්න සූදානම් වෙන්නේ. ඒ වගේමයි අපේ කපිල ජයවිලාල් හේරත් මහත්මයාත් අප සමගින් මේ වැඩසටහන සමගින් සම්බන්ධ වෙන අයිබෝන් කියලා පිළිගන්නවා. අයිබෝන්. ඉතින් අපි මේ දෙපළක් සමගින් අපි සූදානම් වෙන්නේ මේ 78 වන නිදහස් දිනේ පෙබරවාරි 4 වන දින අද දවසේ සමරද්දී ඇත්තටම අපිට මේ අතීතයේ සිට නිදහස තාමත් එලෙසම රැඳිලා තියෙනවද? එහෙම නැත්නම් මේ අපේ නිදහසට මොකක් හරි හානියක් වෙලා තියෙනවද? එහෙම නැත්නම් ඇත්තටම අපිට නිදහසක් තියෙනවද කියන වග තමයි අද දවසේ මේ අභිමානවත් 78 වන නිදහස් දිනය සමරද්දී අපි මේ සම්පත්දායකයන් දෙපළක් සමගින් සාකච්ඡාවට බඳුන් කරන්න සූදානම් වෙන්නේ. එසේනම් මෙතෙන් සිට ඔබට ආරාධනා කරනවා ටෝක් විත් තිල්න YouTube නාලිකාව සමගින් අප සමගින් මේ වැඩසටහන සමගින් අවසානයේ තෙක් අප සමගින් සම්බන්ධ වෙන්න කියලා. ඔබට ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරන ගමන් මෙතෙන් සිට ඔබට හැකියාව තියෙනවා මේ වැඩසටහන සමගින් සම්බන්ධ වන්නට. අපි අද කතා කරන්නේ මේ 78 වෙනි නිදහස් දිනේ තියෙනවා ශ්‍රී ලංකාවේ. ඇත්ත මේක අපිට සුවිශේෂී අවස්ථාවක්. මොකද ශ්‍රී ලාංකිකයන් විදියට දීර්ඝ කාලයක් 1505 අපි පෘතුගීසීන්ට යටත් වෙලා ඊට පස්සේ දීර්ඝ කාලයක පස්සේ 1948 තමයි පෙබරවාරි 4 වෙනිදා තමයි අපි නිදහස ලබා ගත්තේ. ඒ වගේම පූර්ණ නිදහසක් ලබා ගත්තේ 1972. මා හිතනවා මේ නිදහස ලබා ගැනීම ශ්‍රී ලාංකිකයන් විදියට විශේෂයෙන්ම ආසියාතිකයන් ඉන්දියාව අපිට කලින් අවුරුද්දකට කලින් නිදහස් ලබා ගත්තා. නිදහස ලබා ගැනීම අපිට සුවිශේෂී දෙයක්. මොකද බටහිර ජාතීන්ගේ ආධිපත්‍යයට අපි යටත් වෙලා දීර්ඝ කාලයක් හිටියා. ඒදී අපි අනන්ත ප්‍රමාණ දුක් පීඩා වලට මුහුණ දුන්නා. අපි මෑතක අපිට මතකයි මිනිසුන්ට මේ ත්‍රස්තවාදයෙන් බට කෑවා. ඉතිහා බට කෑමක් අපි ජනතාවක් විදිහට අවුරුදු 100 ගාණක් බට කෑවා. ඒ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි කියන ජාතීන් තුනෙන්ම බට කෑවා. බට කාලා අපිව මේ පීඩාකාරී තත්යකට පත් වෙලා අපි ලොකු සටන් ප්‍රමාණයක් කරලා ඒ වගේම අපේ සිංහලයෝ, වීර සිංහලයෝ ජීවිතේ කැප කරලා ජීවිතේ නැති කරන් පෞල් පරම්පරාවල් පිටි විනාශ වෙලා දේපොළ වතු පිටි හරක බාන කුකුලා පවා ගෙදර ඇති කරපු සතුන් පවා විනාශ කරගෙන කරපු අනගි භවනීය නිදහස් සටනකින් තමයි අපිට නිදහස බ්‍රිතාන්‍යයෙන් ලැබුණේ. ඒක ඇත්තම සැමරීම ලොකු දෙයක් විදිහට මම සලකන විශේෂ අවස්ථාවක් විදිහට. දැන්ට අපිට අවුරුදු 78ක් ගිහින් තියෙන හින්දා දැන් ඒ කාලේ ඒ යටත් විදිහට පාලනයෙන් පීඩා විඳපු කිසිම කෙනෙක් ජීවතුන් අතර නැති හින්දා දැන් අපේ පිරිසට සංවේදී නොවෙනවා ඇති. නමුත් බ්‍රිතාන්‍යයත් එක්ක අවසාන වශයෙන් බ්‍රිතාන්‍යයෙන් තමයි අපිට අපේ රට පාලනය කෙරුවේ. එහිදී මා මතක් කරනවා මේ කැරැල්ල වලට හේතුවක් වුණා, මේ දීර්ඝකාලීන කැරලි වලට හේතුවක් වුණා අපි සිංහලයින්ව පීඩාවට ලක් කිරීම. මේ ශ්‍රී ලාංකිකයන් පීඩාවට ලක් කිරීම සිංහල විතර නෙමෙයි. එහිදී ඔවුන් ඇඟබද්ද, බලුබද්ද වගේ බදු ක්‍රම පනවල බදු වර්ග 30ක් මම දන්න හැටියට බදු වර්ග 30ක් පනවල මිනිස්සුන්ට පීඩාකාරී බවට පත් කරුවා. ඒ වගේම
අපේ රටේ තිබුණි මුල් බැහැගෙන බුද්ධාමෙන් ගලව ගන්න කතෝලික දහම් ව්‍යාප්ත කරලා එහිදී රටේ හිටපු සිංහල රදලවලුන්ට යම් යම් වරප්‍රසාද දීලා අපේ රට පාලනය කරන්න අපි කියන් බේද බින්න කරලා පාලනය කරන්න ඔවුන් කටයුතු කරුවා කවුද විදේශිකයෝ. ඒ වගේම මේ අපේ දේශීය වගාවල් විනාශ කරලා ඔවුන්ගේ තේපොල් රබර් මේ රබර් ඒ වගේම කෝපි වගේ වගාවල් කරලා ඔවුන්ගේ මේ ආර්ථිකයට ඒ කියන්නේ බ්‍රිතාන්‍ය විදේශිකයන්ට අවශ්‍ය විදිහට ආර්ථිකය ගොඩනගපු ගතිය ගොඩනැගුවා. එහිදී අපිට මේ අපි දේශීය වශයෙන් වැසියන් විදිහට උනත් අපිට ඉන්න උනේ ඔවුන්ගේ අතකොළුවක් යටතේ. මේ ගැන දේව මහත්මයා දරන අදහස මොකද්ද? මේ ගැන ඉතින් මේ අපිට ඇත්තටම නිදහසක් නැහැ නේද? අපි දැන් මේ පිටරට නායකයෝ. ඒ පැතුනොත් අපි නිදහසක් නැහැ. ඉතින් අපි ලක්ෂ 3ක් විතර මම හිතන්නේ නැහැ දැන් අපි එක්කෙනෙක්. එක පුරවැසියෙක්. මට මතක විදියට. ඉතින් මේ අපි දැන් 1505 පොතුගීසි ආවා. ඊට පස්සේ 1600 ගණන් ලන්දේසි ආවා, ඉංග්‍රීසි ආවා. එතකොට අපි කෙරුවේ අපේ ආගමත් අතහැරලා ඒගොල්ලන්ගේ ආගමට බැඳුණා. එතකොට අර 12 පිටියන හින්දා. ඉතින් ඒ කාලෙත් නමට බෞද්ධය තමයි ඉඳලා තියෙන්නේ. දැන් ඉන්නෙත් නමට බෞද්ධයෝ. මේ බෞද්ධ ආගම දන්නේ නැහැ. මේ පන්සලකට යන්නෙත් නැහැ පොයකට. පොය 12 13ක් තියෙනවා. ඉතින් අපි අර පරගතිභාවය තාම තියෙනවා අපේ. ඒ කියන්නේ සුද්දන්ට ආවඩන එක. දැන් අපි තාම අගය කරන්නේ පිටරට දේවල්. දැන් වාහනයක් ගත්තොත් පිටරට දේවල් තමයි අගය කරන්නේ. අපි දේශීය නිෂ්පාදන අපි කවදාත් අගය කරන්නේ නැහැ. බොහොම සුළු පිරිසක් තමයි අගය කරන්නේ අපි වාගේ. ඉතින් දැන් ඉන්දියාවේ මම දැක්කා මම පිටරට ඉන්න කාලේ මම එක හිටියා මේ විදේශිකයෝ ගොඩ දෙනෙක්. ඉතින් ඉන්දියන්, පාකිස්තාන්, සෞදි, ඇමරිකන්, බ්‍රිටිෂ්, තායිලන්ඩ් ගොඩාක් හිටියා මට කියන්නත් බෑ. එතකොට ඒ අවුරුදු 6 තුළ ඒගොල්ලෝ ආශ්‍රය කරද්දී මට දැනුනේ ඉන්දියන් අයගේ තියෙන ජාත්‍යාලය සහ දේශානුරාගය. මේ දෙක හොඳටම දැක්ක රටක් තමයි මම මේ ඉන්දියන් ජාතිකයන්ගේ තියෙන දේශානුරාගය ජාත්‍යාලය. ඒක අපිට නෑ. ඒක මම ඒගොල්ලන්ට කිව්වා මේක අපිට නෑ කියලා. ඒගොල්ලන්ට තියෙන. කියන්නේ ඒගොල්ලෝ හරියට අගය කරන ගාන්ධි පවුල. ඊට පස්සේ නේරු. එතකොට අපිට කවුද අපේ සත්‍යජිත් රායි වගේ ලෝකේ ඉන්දියා හිටව ලෝක ප්‍රකට මේ චරිත. ඊට පස්සේ ඇවිල්ලා අපිට මියුසික් වලට මේ මට දැන් නම් මතක නෑ මේ ඒ හැම කෙනෙක්ම මේ අගය කරනවා නම් අපි අගය කිරිලක් නෑ ඒක දැන්. දැන් අපි බැලුවොත් යන සරත් පොන්සේකට බයිනවා. මහින්ද මහත්තයාට බයිනවා. ඒ දෙන්න තමයි මේ යුද්ධයෙන් මේ රට බේරගත්තේ. හැබැයි කුණුහරුපෙනුත් බයිනවා. ඉතින් මං හිතන්නේ මම නම් ඒකට කැමති නෑ. මං අගය කරනවා ඒ දෙන්නට. මොකද මේ යුද්ධය නැති කරලා මේ අපිට සාමය අරන් දුන්නට. ලොකු අපි ඉස්සර කොළඹ ගියා හරි බයෙන්. මම බෝම්බ දෙකකින් බේරිච්ච කෙනෙක් මම. පිටකොටුවේ මරදාන බෝම්බේ මම මේ ළඟින් ගිහිල්ලා මේ සුළු මොහොතකින් මගේ ජීවිතේ බේරුනේ. ඉතින් එවන් තත්ත්වයක් දැන් නෑ. නමුත් අපිට අර මානසික නිදහස කියන එක නෑ දැන්. අපිට යුද්ධයේ මේ පැත්ත මොනවත් නෑ. නමුත් අපිට මානසික නිදහස නෑ. මොකද අපි මේ පිටරට නායකයෝ. දිගටම නායකයෝ. තව මං හිතන්නේ තව අවුරුදු දෙකක විතර ආයෙ රට කඩාව වැටෙනවා. ඒක මට ස්ථිරව කියන්න පුළුවන්. මොකද මහත් ආර්ථික විද්‍යාව කරපු එක්කෙනෙක් මේ උසස් පෙළට මට යන විදිහට මේ තේරෙනවා රටේ නිෂ්පාදන අඩුයි, අපනයන අඩුයි, ආනයන වැඩි. එතකොට මේ ගත්ත ණය ගෙවන්න ඕනේ අපි. ඊට පස්සේ ආය ණය වෙන්න ඕනේ. ඉතින් ලොකු ගැටලු තියෙනවා. ඉතින් මේ යන ක්‍රමයට නම් අවුරුදු දෙකක විතර රට වැටෙන එක මට නම් ස්ථිරයි. ඉතින් මේ අපි දැන් පරගතිභාවය අපි නිදහස් කරගන්න බෑ අපිට මේ ණය නිසා. අපි දැන් චීනෙට බයින්න බෑ අපිට. ඇමරිකාවට බයින්න බෑ. එංගලන්තයට බයින්න බෑ. ඉන්දියාවට බයින්න බෑ. හැම රටකෙම අපි ණය අරන්. එතකොට අපි අර පරගතිභාවය එහෙමම තියනව නේද අපි? තියෙනවා. නිදහසක් නැහැ නේ අපිට. නෑ. අපිට ශාරීරික නිදහසකුත් නැහැ, මානසික නිදහසකුත් නැහැ. නේ අපි නිතරම ණය ගෙවන්න ඕනේ. දැන් මේ අපිට දැන් අපි සිංහලයන් වශයෙන් දැන් මම නිතරම බලාපොරොත්තු වෙන්නේ මේ රටට ඉස්සරහට මොකද වෙන්නේ? ආයෙත් පෙට්‍රල් පෝලිං එයිද? ආයෙ මේ මොනවද ගෑස් පෝලිං එයිද? ඔය වයින් තමයි නිතරම ඉන්නේ. දැන් ආයෙ වගේ දැන් අපි මතකයිනේ අපි නිදි මරාගෙන පෙට්‍රල් පෝලිං වල හිටියා. ගෑස් පෝලිං ගෑස් නැතුව දරලිප් හැදුවා අපි. දරලිප් නැතුව. ඉතින් ඒකයි කියන්නේ දැන් මේ අපිට 48 නිදහස ගත්තට අපිට නිදහසක් නෑ අත් වශයෙන්. එතකොට මේ මම ඔබ මත කරපු දේව මහත්මයා මත කරපු කාරණයක් ඔස්සේ මම කතා කරන්න කැමතියි. ඔබ කිව්වා මේ ශ්‍රී ඉන්දියාවේ ජාත්‍යාලයයි දේශානුරාගයයි දෙකම තියෙනවා කියන එක. මාත් ඒක පිළිගන්නවා. මොකද මම ඉහළින්ම පිළිගන්නවා. මොකද ඒ ගාන්ධි පවුල ඔවුන්ගේ ඒ ගාන්ධි පවුල රට වෙනුවෙන් කරපු සේවය ඔවුන් ඉහළින්ම අදට සලකනවා. ඒ වගේම එහිදී මම විශේෂයෙන් කියන්න ඕනේ එහි ඉන්දියන් ජාතිකයන් තමන්ගේ ප්‍රසිද්ධ පුජ්‍යලයන්ව දේවත්වයෙන් අදහනවා. මට මතකයි MGRගේ අඩි 72ක මේ දකුණු ඉන්දියාවේ මේ රූපයක් හදලා
ඔවුන් සිනමා චිත්‍රපටිය එලි දක්වන දවස්වල තිබුණා කියලා මම අහලා තියෙනවා දැකලා තියෙනවා ඒ විස්තර දේශානුරාගී ඉන්දියාවේ එහෙම ඉහළින්ම තියෙනවා අදටත් චිත්‍රපටයක් සිනමා ශාලාවල තිරගත වෙනකොට අනිවාර්යයෙන්ම ජාතික කොඩිය ජාතික ගීතය දාන්න ඕනේ කියලා ඉන්දියන් රජයේ නීතියක් අනුමත මේ සම්මත කරලා තියෙන හැම චිත්‍රපටියකම ඔබ දැකලා ඇති අපේ චිත්‍රපටි වල පෙන්න අපේ ලංකාවේ චිත්‍රපටි පෙන්වන channel වල එතකොටත් ඒ ජාතික කොඩිය ජාතික ගීතය මේ ජාතික කොඩිය පෙන්වනවා මට හොඳට මතකයි. ඉතින් මම අහන්න කැමති අයි අපේ හොඳ ශිෂ්ටාචාරයක් තියෙන රටක්නේ. ඒ කියන්නේ බෞද්ධ සංස්කෘතියක් තියෙන අවුරුදු 2500කට අධික ඉතිහාසයක් පැහැදිලි ලිඛිත ඉතිහාසයක් තියෙන රටක්. ඇයි අපිට ඒ තත්ත්වයට අපේ ඒ අර දේශීයත්වය හා මේ නැති කරලා තියෙන්නේ ඒ වගේම පරගතිභාවයට ලැබි වෙලා තියෙන ඔබ දකින්නේ මොකක්ද හේතුව අපි අධ්‍යාපන ක්‍රමයේ වරදක්ද නැත්නම් වෙනත් ඔබට ඔබ දකින්න යම් වරදක්ද අධ්‍යාපන ක්‍රමයේ වරදන්නේ අපේ චින්තනයේ තියෙන වරද. චින්තනය. ඔව් ප්‍රධාන හේතුව චින්තනය. අපිට කල්පනා කරන්න ඔළුවක් දීලා තියෙනවා. ඒ ඔළුවෙන් අපි හොඳ දේ කරන්නේ නැත්නම් හොඳ දේ හිතන්නේ නැත්නම් අපිට දියුණුවක් නැහැ. ඒ කියන්නේ රටට දියුණුවකුත් නැහැ. ඉස්සෙල්ලා මිනිස්සු දියුණු වෙලා ඉන්නවා. මේ රට නොදියුණු ඒකනේ. මිනිස්සු දියුණු නැහැ. චින්තනයේ පැත්තෙන් මිනිස්සු දියුණු වෙන්න ඕනේ මේකට. කම්මැලි වෙන්න බෑ. දැන් ෆැක්ටරියක් ගත්තොත් ඒ මිනිස්සු කම්මැලි. ඔව්. මේ මොකද හේතුව මේ නිකන් කන්න තමයි බලන් ඉන්නේ. ඒක පඩියට පෙන්නේ හිටින්නේ. ඔෆිස් එක ගත්තත් අපි එහෙමනේ අපි ඇත්තටම මේ පැය 8ම දහඩිය වගරපු කට්ටිය අපි ටෙක්නිකල් පැත්තේ. අපි දවසම හිටගෙන. ඉතින් අපිට නිකන් ඉන්න බෑ. ඔෆිස් වල ඉඳන් ඉන්න බෑ. අපි ආවංකම් පිටරටත් සේවය කෙරුවේ දවසම හිටගෙන ලංකාවටත් සේවය කෙරුවේ හිටගෙන. ඒතර අපේ කැපවීම උපරිම කළා. ඒතකොට මේ පිටරට වඩා අපි කැපවීම වෙන්න ඕන අපේ රටට. ඒතකොට දැන් අපි කට්ටිය දැන් පිටරට යනවානේ. පිටරට ගිහලා ඉතින් ඉන්න ඒගොල්ලෝ එන්නේ නැහැ ලංකාවට. ඒතකොට ලංකාවේ නොමිලේ ඉගෙනගෙන පිටරට ගිහිල්ලා ඒගොල්ලෝ පිටරට සේවය කරනවා. දැන් අපි මම අවුරුදු 6 හිටියේ අවුරුදු 6න් පස්සේ මට සිටිසන් ගන්න තියුණා ගිය රටවල. නමුත් මම ගත්තේ නැහැ කපිල මහත්තයා මොකද මේ මගේ රටට මං ආදරේ. අනික මේ ඔබ කියන එක හරි මාතෘකාවක් තියෙන මේ අපේ රට විශේෂයෙන් මම මේ බහුගිය දවස්වල මම කීප දෙනෙක් එක්ක කතා කරුවා මේ නිකන් දෙනවා නම් ඒක ගන්න බලාගෙන ඉන්නවා පහුගිය දවස්වල ජනසභිය නෙමෙයි මොකද්ද තිබුණේ මට මතක නැහැ සහනාධාර ක්‍රමය සමුද්‍රය නෑ ඊට පස්සේ මේ මෑතක ඇති කරපු ක්‍රමයේ ඒ වෙලේ ඇපීල් කරුවා මේ මම ඇපීල් කරුවා Tamanට ලැබෙන්නේ නැති කට්ටියට ඇපීල් මට එතෙන්දී එක්කෙනෙක් හම්බුණා මේ යමක් හොඳට තියෙන කට්ටිය මේ ඒ ඇවිදින් මේ පොලිමේ ඉන්නවා මං ඇහුවා ඇයි ඉන්නේ පොලිමේ මේ ගන්න කියලා දිවිසවිය නේ දිවිනගුම මොකද කියලා එතකොට කිව්වා මේ අපිටත් ඉතින් ඉල්ල ගන්න අනික් කට්ටියටත් හම්බෙන හින්දා කියලා ඒ කියන්නේ අර මං හිතන හැටියට මන්නම් අනුන්ගෙන් යපෙන්න හදනවා කියන්නේ මේ පෞරුෂයේ යම් දුර්ලභකම මං හිතන්නේ දැන් කපිල මහත්තයා මතකයි සුනාමි සාලි කෝටි ගාණක් ආවනේ. එතකොට ඒ කවුද වංචා කරුවේ කියලා දන්නවනේ. ඒක මං කියන්න ඕනේ නැහනේ. ඒක සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි වංචා කරුවේ. එතකොට ඒ වගේ අර පල්ලෙයම් මිනිස්සුත් ඊට පස්සේ අර දේ කරන්න ගන්නවා. ඒක වංචා කරන්න බලන්න. වංචා කරලා සල්ලි ගන්න තමයි බලන්නේ. මහන්සි වල හම්බ කරන්න නෙමෙයි. නෑ අපි එහෙම උරු වෙලා අපි කම්මැලි જાතිය නැවෙන් කටට. ඔව්. ඉස්සර තේමාව ඒකයි. අපි කුඩා ගන්න නැවෙන් කට නැවක් වෙනකම් බලා ඉන්න හාල් ගේන්න හාල් ටික ගන්න පිටි ටික ගන්න. ඔව් මේ මිනිස්සු මේ තව එකක් ඕන දෙයක් මේ නිකන් දෙනවා නම් ඒකට පොලිමේ ඉඳලා හරි ගන්න. ඔව් මේ මහන්සි වෙලා ගන්න හදන්නේ. ඒකට මම හිතන හැටියට චින්තනයත් හේතු වෙන්න ඇති. ඒ වගේම මේ දැන් අපි ඉස්සර මේ මට මතකයි අපි කුඩා කාලේ අපේ තාත්තලා වැඩි ජීවිතේ වැඩි කාලයක් මහන්සිච්ච එක උනේ. ඇයි ඒක බිඳ වැටුනේ කියලා මෑතක යුගයේ දැන් අපිට අවුරුදු 50කට එහා ඉතිහාසය අපි බැලුවොත් අපිට හොඳට මහන්සියලා කුඹුරු පිටිවල වැඩ කරපු මිනිස්සු జాතියක් හිටියේ. එතනදී අම්මා තාත්තත් වැඩ කරනවා, දරුවෝත් වැඩ කරනවා. එහෙම යුගයක් තිබුණේ. දැන් අඟවල් හොරු වෙලා තියෙනවා. ඒක කපිල මහත්තයා 77න් පස්සේ උනේ. 77න් පස්සේ. 77 වෙනකන් සිරිම බණ්ඩාරනායක යම් ප්ලෑන් එකක් ගහනවා ගොවි සංග්‍රාම. වගා සංග්‍රාම එතුමිය ආසියාවේ තියෙන ලොකුම ෆැක්ටරි ටිකක් හැදුවා. ටයර් ෆැක්ටරිය, වාහනේ කර්මාන්තශාලාව, ඒ වගේ මේ කඩදාසි කර්මාන්තශාලා හදාගෙන වගා සංග්‍රාමකුත් එක්ක ආවල යම් ගමනක් ආව ඒක කඩම් වැටුණා. මොකද එහෙම කරගෙන යද්දී අපි දිනු වෙද්දී ඒ නායකයා කකුලෙන් අදිනවා. ඒක තමයි ලංකාවේ ක්‍රමය. ඒ මිනිහට සපෝට් එකක් දෙන්න. ඒක තමයි උනේ. ජේ.ආර් මහත්තයා එයා කකුලෙන් ඇදලා එයා වට්ටලම දාලා මේ මානව මොකද්ද මේ ප්‍රජාහිතයත් නැති කරුවා. ඒ කියන්නේ එයාට නැගිටිනව දුන්නේ නැහැ. ඒක ජේ.ආර් මහත්තයා එළ මොකනද කරුවේ? එයා
පිටරටින් බඩු ගෙන්න අවසර දුන්නා. අර පැක්ටටිය සේරම බැවුවා. වැව්වා ඊට පස්සේ අපි ඒකට හුරු වුණා. වුණා. ඔව් ඒකයි වුනේ. එතකොට දේශීය නිෂ්පාදන ප්‍රතික්ෂේප වුණා. මොකද දැන් අපිට රුපියල් 100ට ගන්න තියෙන බඩුව අපි රුපියල් 50ට 20ට ගන්නවා මේ අර චයින බඩු. ඔව්. බාල බඩු. ඔව්. චීනය අදටත් බාල බඩු නිෂ්පාදනය කරන රටක්. ඔව්. හරිද? අපිට බාල බඩුමයි එවන්නේ. ඔව්. දැන් ෆෝන් එකකවත් අපිට බාල එකක් එවන්නේ. කාර් එකකවත් බාල. නමුත් පිටරට ඒගොල්ලෝ කම්පියුටර් එකක් එවුවත් හොඳට හදලා යවනවා. ඔව්. මොකද ඒවා රිජෙක්ට් වෙනවා. එහෙම ඇරියොත්. අපි ඉතින් ඒ ඕන මේ කසි කබල් එකක් බාර අරගෙන අපි පාවිච්චි කරනවා. අඩුවට දෙන හින්දා. ඔව්. එතෙන්දි මේ මම චීනය ගැන කියද්දී මම චීනයේ සංචාරය කරලා තියෙන චීනයේ මාකට් තුනක් තියෙනවා. පළවෙනි එක ඔරිජිනල් මාකට් කියලා කියන්නේ ඉහළ මට්ටමේ එංගලන්තේ බ්‍රිතාන්‍ය ඇමරිකාව වගේ රටවලට ආනයනය කරන ඒවා. තව ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණයේ රටවල් වලට ආනයනය කරන නිෂ්පාදන වගේක් තියෙනවා. ඊගාවට බාල මේවා තියෙනවා අතේ තියෙන මුදලට ගන්න පුළුවන් බඩුවක් කියනයි. අපි රේඩියක් ගන්න පුළුවන්. මම රේඩියක් ගත්ත චයින රේඩියක්. දැන් අවුරුදු 6-7කට ඉස්සෙල්ලා ඒක මේ අවුරුද්දක් පාවිච්චි කරන්න බෑ. මේ ඒ කියන්නේ අර අතේ තියෙන මුදලට තමයි රේඩි හදලා තියෙන්නේ. ඉතින් අනික මේ අපේ මිනිස්සුන්ගේ මේ මං හිතන විට මේ ඕනවට වඩා මේ සරලකම මේ කියන්නේ මේ දේ ඇතිමට මේ සසනක මේ අපේ චින්තනයේ තියෙන අර මේ හිඟන ගතිය මේ යමක් අලුතෙන් කරන්න මේ දඟලන්න උත්සාහ කරන්නේ නැහැ. ඒ වගේම බහුතරයක් මම දැකලා තියෙනවා. දැන් අපි විශ්වවිද්‍යාල වලින් බහුතරයක් පිට වෙනවා ඉතා විශාල ප්‍රමාණයක් විශ්වවිද්‍යාල වලින් අවුරුදු පතා විහිදෙනවා. නමුත් ඒ ඔවුන්ගේ මේ නිර්මාණ ශක්තිය රටට හම්බෙන්නේ නැහැ. ඒකෙන් 10%ක්වත් හම්බෙන්නේ නැහැ. මේ බුද්ධිගලනේ විදේශගත වෙනවා. මේක නවත්තන්න යම් ක්‍රමයක් ඔබ නිර්දේශ කරනවද? කොහොම හරි ඔබ දන්නවද? නවත්තන ක්‍රමයක් දැනට නම් නැහැ මේ යන ක්‍රමයට. මොකද හැම කෙනෙක්ම ප්‍රතික්ෂේප කරනවා. දැන් පිටරටින් ගෙන්නුවා එක ඕස්ට්‍රේලියාවේ මේ විද්වතෙක් ගෙන්නුවා ලංකාවට. මට මතක නැහැ හරියටම. ඊට පස්සේ එයා ටික දවසකින් ආපහු ඒ රටට ගියා. මොකද මේගොල්ලොත් ඒක කරන්න බෑ කියලා. මේ දෙන ප්‍රොජෙක්ට් කරන්න නැහැලු මේගොල්ලෝ. මේගොල්ලන්ට තේරෙන්නේ නැහැලු. ඒ ගැන. ඔව්. ඉන්න කට්ටියට දැන්. ඊට පස්සේ එයා ගියා. යන්න. ඉතින් ඒකයි වෙන්නේ. අනික මේ මම දැකලා තියෙනවා ඕන තැනක මේ වගහෙකීම් ගන්න කැමති නෑ මිනිස්සු. කැමති නෑ. ගෙදරක වුණත් මේ මිනිස්සු හරියට කැපවීමක් නෑ. අන්න අය කැපවීමක් නෑ. කැප වෙන්න කැමතිත් නෑ. කම්මැලි. දැන් මම දැකලා තියෙනවා අපි පොදු වැඩකට ගියාට පස්සෙත් මේ වගකීම ගන්න කැමති නෑ. ඉතින් ඒක අර මං හිතන්නේ පෞරුෂයේ දුර්වලකමකෝයි තියෙන මේ අර වගකීම් වලින් මගහැරීමේ ගතිය තමයි තියෙන්නේ. ඉතින් එතකොට මේ පුජ්‍යලිකව Tamanට ගමනක් යන්නත් බෑ. රටක් විදිහට ගමනක් යන්නත් බෑ. දැන් ධර්මපාලතුමා ලංකාවේ ඉඳලා අනගාരിക ධර්මපාලතුමා ඉන්දියාවට ගියා. ඔව්. ඊට පස්සේ ආවේ නෑනේ. එන්නේ නැහැ කියලා තමයි ගියේ. ඒක ලංකාවේ ඉන්න මිනිතුන්ට හරක් කියලා ගියේ. ඔව්. මිනිහවත් කියන්න එපා ගම මේ පැත්ත බලන්න බත්වත් කන්න එක. හරක් කියලාමයි ගියේ. ඉතින් ඒක වෙනස් වෙලා නෑ මේ කපිල මහත්තයා තාමත්. ඔව් තාමත්. එයා කියු වචනේ අදටත් තියෙනවා. මොකද මේ රට දියුණුන්නේ නෑ. දියුණු වෙන්න එපා. හරක් නොවේ නම් දියුණු වෙන්න. ඉතින් මේ අපිට තියෙන ඒ ගතිය තමයි තාම මේ තියෙන රට දියුණු වෙන තේ ඒක හේතුව. මොන දේශමාත්‍යාවත් මේක කරන්න බෑ. බෑ. මිනිස්සුත් ඒක කරන්න බෑ. ඉතලා මිනිස්සු හැදිලා ඉන්නවා රටක් හදන්න. ඒතකොට කොල කෑල්ල බිමුණ දාන අර මං කලින් වීඩියෝ වලත් කිව්වා මේක. පරිසරයට ආදරය කරන. රටට ආදරය කරන ජාත්‍යාලයේ දේශනවරගේ තියෙන ආගමට ආදරය කරන තමන්ගේ අම්මට තාත්තට ආදරය කරන ගුරුවරයාට ආදරය කරන පිරිසක් බිහි වෙන්න ඕන. ඒ පිරිසක් බිහි වෙන්නේ නැහැ. දැනට මම යන ක්‍රමයේ බැලුවොත් ඒ පිරිසක් මම දකින්නේ නැහැ. මේ අලුත් પરම්පරාව. ඔව්. අලුත් પરම්පරාව කොහොමද නැහැ. කොහොමත් නැහැ. දැන් අර පරණ પરම්පරාවේ තමයි මේක තාම තියෙන්නේ. ඔය එතනින් පස්සේ ඒක ඉවරයි. ඊට පස්සේ මේක අර වෙස්ටර්න් ටයිප් එකට මේ රටත් එනවා. යනවා. ඔව්. මේක තියෙන හර පද්ධතිය සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. සම්පූර්ණ. කඩා වැටෙනවා. දැනටත් මම හිතන්නේ මේ යම් මට්ටමකට හරි මේක රැඳිලා තියෙන්නේ. මේ ගරුතර ස්වාමින් වහන්සේලායි මේ යාලා යම් කැපවීමක් කරනවා. අනික ආගමික නායකයින්ගේ බැඳීමත් උඩ තමයි මේක යම් මට්ටමකට හරි මේ අතීතයේදී මේ රටේ මේ ජාතිය ගැන හිතපු මේ පැවිදි පඬිරුවන් හිටියා. ඒ වගේම මේ ඊයේ මං ප්‍රවෘත්තිවල දැක්කා මේ ස්වාමින් වහන්සේ නමක් කියනවා උන්වහන්සේ 3 උපාධි 3ක් තියෙනවා. උපාධි 3ක් තියෙනවා. උපාධි 3න් නෙමෙලු වැඩ ගන්නෙ. ඒ ප්‍රායෝගික උපාධි 3ක් නෙමෙලු. නමට ගත්ත උපාධි 3. ඒ ප්‍රායෝගික නෑ. උන්වහන්සේ කියනවා මම අදටත් පන්සලේ වැඩ කරන්නේ අපේ අම්මා මං ගිහි කාලේ වන්නපු දෙයකින්ලු මේ පන්සලේ වැඩ ගන්නෙ. අතීතේ හිටපු මේ අපේ වාරිපල සුමංගල හාමුදුරුවෝ හික්කඩුවේ මේ හාමුදුරුවෝ ඒ වගේම මේ මිගට්ටුව ඇත්තේ ගුණානන්ද හාමුදුරුවෝ රේරුකාණි හාමුදුරුවෝ ඊට මේකේ මේ රට උන්වහන්සේලා මේකට පහළ වුණේ පිම්බිම උන්වහන්සේලා අපේ පිනට. නමුත් වර්තමානයේ වෙනකොට ඒ ස්වාමීන් වහන්සේලා සම්පූර්ණ එහෙම මේ රට ගැන හිතන ස්වාමීන් වහන්සේලා අති බොහොම දුර්ලභයි.
දේශපාලන පිල්ලෝට වෙදිලා යම් ගැටුම් ඇති කරන ගතියක් ඔබ දකින්නවද දේව මහත්තයා? ඔය 77 පස්සේ ඒකත් උනේ. ඔව්. 77 වෙනකම් ඔය අර තත්ත්වය තිබුණා. උඩටම තිබුණා. මෙතන ගාණ්ඩු කාලේ එහෙම. මේ 77 පස්සේ ජේ.ආර් ආවෙන් පස්සේ අර මේ විවෘතාත්යක මේ ඇරියන් පස්සේ අපිට හැමදේම ආවනේ. හැම භාණ්ඩයක්ම ආවා. ඇවිල්ලා අඩුවට ගන්න පුළුවන් ෆෝන් එක පවා. ඊට පස්සේ මේක මේ නිකන් සංකර වුණා. සංකර රටක් බවට සංකර රටක් බවට නේ. හාමුදුරුවෝත් ඒ තත්ත්වයටපත් වුණා. පත් වුණා අර මිගෙට්ටොත් හාමුදුරන්ගේ වාරිපුල සුමංගල හාමුදුරන් තියෙන ඒ ගතිගුණ ඒ චර්යා රට නැති වුණා. ඊට පස්සේ හාමුදුරුවෝ සල්ලි පස්සෙම යන පිරිසක් බවටපත් වුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ පැජරෝ වල යන්න V8 වල යන්න එහෙම ඒ තණ්හාව ආවා ඒගොල්ලන්. අපිට තණ්හාව නෑ ඒ තරම්. මේ හාමුදුරන්ට ඒකට තණ්හාව තියෙනවා. අන්න ඒ වගේ තත්ත්වයටපත් වෙලා මේ දැන් බුද්ධ ශාසනයක් දැන් කෙලිසිලා තියෙන්නේ. දැන් අර හාමුදුරු කීප දෙනෙක් අදගෙන යනවා මේක මේ ගොඩ ගන්න නමුත් බෑ. විශාල පිරිසක් ඉන්නේ මේ දුස්සීල මහණු. අතීතයේ අපි දැක්කා මේ ළමයි පන්සලයි වැවයි දාගබයි කියන සංකල්පය එහිදී මේ පන්සලේ ස්වාමීන් වහන්සේ තමයි ගමේ මූලිකත්වය ගත්තේ. වෙද මහත්මයා ගුරුවරයා ඒ වගේම ග්‍රාම එතකොට හිටියේ ග්‍රාම නිලධාරි නෙමෙයි ගම්මුලාදෑනි. ඔවුන් තමයි මේ ගම පාලනය කරුවේ. උන් ගමට ආදරය කෙරුවා. එහිදී මේ පස්සේ ඔවුන් මේ ස්වාමීන් වහන්සේලාගේ තිබිච්ච ගෞරවනීය බව මං හිතන්නේ ඔබ කිව්වා වගේ 77 ආර්ථිකයත් එක්ක බිඳ වැටුණා. ඔවුන් මුදල් පස්සේ හමා යන්න හේතු වුණා. මේකට හේතුව මොකද්ද? ඒ වගේම තව මං අහන්න ප්‍රශ්නයක් කැමති. මේ අපි භුක්ති විඳින්න ඕනේ මේ අතීතයේ තිබිච්ච සරලකම නේද? ඒ සරලකම නේද නිදහස කියන්නේ. දැන් අපිට උදේ ඉඳන් පැය 24 මහන්සි වුණත් මේ මුදල් හොයාගන්න බැරි. ඒකින්ද මිනිසුන්ට මානසික නිදහසක් නැහැ කියන එක මම කියනවා. ඔබ ඒ කියන්නේ මට මේ ළඟදී හම්බුණා මේ වෘත්තීය පුහුණු අධිකාරිය වැඩ කරන උපදේශිකාවක්. එතුමී කියනවා දවස් 7ෙන් වැඩ කියලා. මං කිව්වා ඇයි මේ එහෙම වැඩ කරන්නේ කියලා. ජීවත් වෙන්න බෑ කිව්ව නැත්තම්. ඉතින් මොන අසරණ ජීවිතයක්ද කියන්නකෝ. දවස් පැය හැමදාම වැඩ කරනවා කියන්නේ ගෙදරක් නැහැ කියන්නේ. ඔය ගැන ඔබගේ අදහස මොකද්ද? ඒක නම් අපි ඇත්තටම ජීවිතයක් ගත කරනවා කියන්නේ ඇත්තටම සරල වෙන්න ඕනේ. සරල වුණාම වියදම අඩුයි. එතකොට අපි දැන් මේ සුරසප හොයන්න ගියොත් එහෙනම් අපිට ගන්න පටිය මදි. එතකොට OT හොයන්න වෙනවා. එතකොට අපි කොහොමද ණය වෙන්නේ නැවන අපි ගයක් හදාගන්න ඉඩමක් ගන්න ණය වෙන්න වෙනවා. එතකොට අපි අර බුද්ධ ආගමේ තියෙන සරල ජීවිතය. එතකොට බුද්ධ ආගම දන්න අය දැන් මම දාම්පසල් කියන කෙනෙක් වශයෙන් මම අදටත් සරල ජීවිතයක් ගත කරන එකේ. මිනිස්සු වාසය කරන්නේ සරි සරලව. සෝදශීලීව. ඒ හින්දා ඇත්ත වශයෙන්ම මට ලෙඩ රෝගත් නැහැ. මේ හින්දා මනස හොඳින් තියාගෙන ඉන්නවා. ශරීරයත් හොඳින් තියාගෙන ඉන්නේ. මහන්සි වෙනවා. එතකොට දැන් මේ අලුත් කට්ටියක දැන් මේක නැහැ. ඒගොල්ලෝ නිකන් අර සංකර වෙලා දැන් ඒගොල්ලෝ අර සුරසප වෙන තට්ටු ගෙවල් බෙන්ස් කාර් ඒවා තමයි හොයන්නේ. ඒව ඇත්තටම බුද්ධ ආගමේ ඔය කතාව කියලා නැහැ. තමන්ට පුළුවන් තමන් ගන්න මුදෙන් 4 එකක් ඉතුරු කරන්න කියලා තියෙනවා. 4න් 3ක් වියදම් කරනවා. එහෙම කරලා කෙරුවොත් ඔය කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. OT කරන්න ඕනෙත් නැහැ. තමන්ගේ පඩිය හොඳටම පවනවත් සරලව ජීවත් වෙනවා. විශාල ගෙවල් හදන්න නැතුව, විශාල වාහන ගන්න නැතුව ෆිනන්ස් නොකර. ඉතින් මේ විදිහට ගියොත් හරි. ඉතින් අපි අර ආගම ධර්මේ නැතිකම තමයි තියෙන්නේ. අපි ඇඟ ඇතුලේ ආගම නැහැ. හරි. මම හිතන්නේ ඔබ කියපු දෙයට මම ඕන පූර්ණයක් කරනවා. මේ ආගම් ධර්මයේ තියෙන මේ හරය කියන පිළිබඳ අවබෝධයක් නැහැ. අනික මේ තව ලොකු අඩුපාඩුවක් මම දකිනවා මේ කුඩා කාලේ ඉඳන් මේ දරුවෝ දහම් පාසල ඇසුරේම ජීවත් වුණා නම් මේකද මේ මම දකිනවා මේ අපේ මගේ යාළුවෙක් මේ යමක් කමක් තියෙන කෙනෙක් එයා මේ දරුවව දාන්න මොන්ටිසෝරියක් හෙව්වා. මොන්ටිසෝරි එයාට දාන්න තිබුණා ජාත්‍යන්තර පාසලක මේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක මේ ප්‍රාථමික මේ මොන්ටිසෝරි එකට. ඔහු දැම්මේ නෑ. මම අහලා ඔහු දැම්මේ පන්සලක තියෙන මේ මොන්ටිසෝරි එකට. මම ඇහුවා ඇයි ඒකට දාන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මේ ළමයාට සම්පූර්ණයෙන් අතන්ට ගියොත් මේ අපේ සංස්කෘතිය මිදෙනවා. මේ සංස්කෘතිය මිදෙනවා. මේ සංස්කෘතිය මිදලා තමයි ඔහුගේ ජීවිතය ගත කරන්න වෙන්නේ. එතකොට ඒක කවදාවත් හදන්න බෑ. ඒ කියන්නේ ලොකු වුණා කියලා මේ ඒ ජීවිතේ එයා වැඩි මහල් පුජ්‍යලේ බවට පත් වුණත් එයා කවදාවත් මේ අපේ රටේ හර පද්ධතිය අඳුනා ගන්න නැහැ කියන එක. ඒක තමයි කපිල මහත්තයා මේකයි දැන් අලුත් ළමයින්ට කැම්පස් ළමයින්ට ආතතිය. ඔව්. ආතතියට හේතුව මොකක්ද? ඔව්. මේ ආගම නැති කම ඇතුලේ. ඒ ළමයට පාලනය කරගන්න දෙයක් නැහැ මේකේ. දැන් මේ බුද්ධ ආගමේ තියෙන ආතතිය පාලනය කරන්න. අපිට ආතතිය නැහැ. දැන් ඔබතුමාටත් නෙමන්තර තරම. ඔව්. මේ ආතතිය එන්නේ අර ආගම නැති වුණා. අපි අර ආගම අනුකූලව ගියොත්
ඔය කිසිම ප්‍රශ්නයක් නැහැ. මම නිතරම පොයට පන්සල් යන කෙනෙක්. ඒතර දහම් පන්සල් අවසානික සහතික පත්‍ර විභාගයත් ලියලා මම දැනුම ගත්තා. මේ හාමුදුරුවෝ ඉගන්වනවා හොඳට මට. ඉතින් ඒකෙන් තමයි අදටත් මම මේ සංසුන්ව මගේ ජීවිතය ගෙනියන්නේ. දැන් අවුරුදු 65 මේ ලෙඩ රෝග වලින් තොරව මේ සරල ජීවිතයක් ගත කරන්නේ. මගේ තට්ටු ගෙවල් නැහැ, බෙන්ස් කාර් නැහැ. සාමාන්‍ය පෙට්‍රල් වැඩ කරන කාර් එකක් තියෙන. සාමාන්‍ය ගෙවල් දෙකක් මම හදලා තියෙනවා දරුවෝ දෙන්නට. ඉතින් මේ සරල ජීවිතයක් අතරත් ගත කරන්නේ මම. ඔව් තව කාරණයක් දේව මහත්තයා මතු කරද්දි මට මතක් වෙනවා මේ වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන. එහිදී මේ අපි අපේ දරුවෝ ඉගෙන ගන්න කාලේ ඉඳන්ම අපි කාලේ ඉඳන්ම මේ ලොකු බර තියෙන පොත් බෑගයක් තමයි කරේ ළඟ ගියේ. ඒ වගේම ළමයි ගෙදර එන්නේ දවසෙම ඉන්නේ පීඩාකාරී මානසික තත්ත්වය. මොකද ගෙදර ආවත් නිදහසක් නැහැ. අපේ ඇත්තම අපේ තරුණ වයස ළමා වයස පූර්ණ නිදහසකින් භුක්ති විඳා. මේ අදටත් මේ පාරවල් තොටවල් හැම එකක්ම මතකයි. මොකද අපි ගොඩාක් කාලේ මේ පයින් යනවා. ඒ වගේම පොට් සයිකල් තිබුණේ පාබැදි. ඕවර හැම තැනම අඟලක් නෑර ඇවිදිනවා. ඒක තමයි අපිට සමාජයක බද්ධ වෙන්න ලොකු ශක්තියක් ඇති වුණේ. අදටත් ඕනේ සමාජ ක්‍රමයක් එක්ක බද්ධ වෙන්න අපිට හැකියාව ලැබුණේ ඒකෙන්. අද වර්තමානයේ තරුණ පරපුරට ළමා පරපුරට ඒක නැහැ. කොටු වෙච්චි ෆෝන් එකට කොණු වෙච්චි ජීවිතයක් ගත කරන්නේ. ඒක මං හිතන දැන් වර්තමානයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ළමයාගේ ජීවිතේ බර සැහැල්ලු කරන්න ලොකු උත්සාහයක් දරනවා. ඒ වගේම ලොකු පොත් බෑගය සැහැල්ලු කරලා හැමදේම ප්‍රශ්න කරලා ඉගෙන ගැනීමේ ක්‍රමවේදයක් මම ඒක හිතා වටිනවා. මේ ගුරුවරයා උගන්වන එක නෙමෙයි යමන්ට දෙනවා අදහසක් ඒක ප්‍රශ්න කරලා ඉගෙන ගන්න. මේක තමයි විශ්වවිද්‍යාලයේ තියෙන්නේ. තමන් විශ්වවිද්‍යාල ගුරුවරයා දෙනවා යම් කාරණයක් ඒ ඔස්සේ පරිශන කරලා ළමයා හොයා ගැනීම තමයි විශ්වවිද්‍යාල පද්ධතියේ ක්‍රමය. එතකොට තමයි සාර්ථක. ඒතකොට ඔබ එක පරිශනයක් කරලා සාකච්ඡා කරනවා, තව එක්කෙනෙක් තව සාකච්ඡා කරනවා, ලොකු කරුණු ගොඩක් ගොඩ නැගෙනවා. දැන් වර්තමානයේ එහෙම නෙමෙයි පොතේ ගුරාලා ඉන්නේ තියෙන දේ ඉගෙන ගන්නවා සමාජයට වමාරනවා. වර්තමාන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඒ වගේ දෙයක් අලුත් වෙනස් වීමක් වුණොත් ඒ ගැන ඔබතුමාගේ අදහස මොකද්ද? දැන් කියන්නේ අපිට දැන් ඒ කාලේ ගෙදර ගොඩක් වැඩ තිබුණා. කුඹුරු වල වැඩ, හරක් එක්ක දුවන්න ඕනේ, හරක් බඳින්න ඕනේ. ඒ වගේ විශාල වැඩ කොටසක් පැවරලා තමයි ඉගෙන ගන්න කාලෙත් මම දැන් කපිල මහත්තයාමයි අපි දෙන්නම මේ හොඳට මහන්සි වෙච්ච කට්ටිය මම දන්නවා. එතකොට අපේ ගෙදර කිරි හරක් හිටියා. හරක් කිරි තමයි බීව කඩෙන් කිරි පිටි ගත්තේ නැහැ. එතකොට එළවලු කොට තිබුණා, බුලත් කොට තිබුණා. එතකොට අපි ඒවයි නිතරම තාත්තා රැකියාවට යනවා. අම්මයි මයි තමයි මල්ලි වැඩ කරන්න ඕනේ. එතකොට අපි ඇත්තටම ශ්‍රමය වැගරුවා. දාඩිය වැගරුවා. ඉතින් ඒ අපි අතරත් නිරෝගී ඉන්නේ මම හිතන්නේ ආපු ගමන. අදටත් අපි කම්මැලි ගෙදර බුදිය ගත්තේ නැහැ. නෑ. ඒ තරම් වැඩ අපිට. බුලත් වලට වතුර දාන්න, හරක් පිටිවසේ දුවන්න, බඳින්න ඕන, උඩ තනකොළ කපන්න ඕන. ඒ වගේ වැඩ දැන් ළමයින්ට ඒක නැහැ. දැන් ළමයි මේ ඉස්කෝලෙන් යන උදේ ඉස්කෝලේ යනවා. ඉස්කෝලෙන් පන්තියට යනවා. පන්තියට ඉඳගෙන ඉස්කෝලේට ඉඳගෙන. ඉතින් මේ දැන් ඒගොල්ලෝ එන මහතයි දැන්. ඔව් ඇවිද ගන්නත් බෑ. ඇවිද ගන්නත් බෑ. මේ විශාල ශරීරය තියෙන අය. ඒකට දැන් අපේ එන්න එහෙමනම් එන්න බෑ. දැන් අපිත් හොඳට කෑවා බිව්වා. ඉතින් අපිත් එන්නවා. දැන් මේගොල්ලෝ කන්නේ මේ ගුණ දේවල් නෙමෙයිනේ කන්නේ කපිල මහත්තයා. විෂ දේවල් කන්නේ. ඒතකොට අනිත් එක තමයි දැන් ඔය පොත් ගොඩක් ඔය අරන් යන කතාවක් කිව්වා. දැන් පොත් ගොඩක් අරන් යන්න ඕනේ නැහැ ඉස්කෝලේ. දැන් තාක්ෂණයේ තියෙනවා. ඔය chat GPT හරි Gemini හරි ගහපු ගමන් ඔය සේරම විස්තර ටික එනවා. අපිට මොකක් හරි හොයාගන්න. සීගිරේ හොයාගන්න ඕන. සීගිරේ ගැන විස්තරයක් ගන්න ඕන. ඉතින් මම සීගිරේ ගැන වෙන කොහෙන්වත් හොයනද? කාගෙවත් අහන පොත්පත් හොයනවද? ලයිබ්‍රරියට ගිහලා නෑ. chat GPT ගැව්වා, Gemini ගැව්වා. නැත්නම් Claude එකට ගැව්වා. ගාවුවන් දෙනවා විස්තර ටික. නැත්නම් Google එකේම තියෙනවා දැන් AI එක එකට ගාවම සම්පූර්ණ විස්තර. ඒක මදි නම් තව එකකට යනවා. ඉතින් ඔය පොත්පත් අරන් යන්න ඕනේ නැද? ළමයාට ප්‍රශ්නේ දුන්නා නම් ඉස්කෝලේ මේකට කරුණු හොයන් ඉන්න කියලා ගෙදර ඇවිල්ලා කරුණු හොයන්න පුළුවන් ඒකට. ඒ වගේ පහසුකම් තියෙද පොත් ගොඩක් උස්සන් යන්න ඕනේ නැහැ. බොරු වැඩක්. ඒ ඉස්සර තමයි අපි පොත් උස්සන් ගියේ. අපිට ලයිබ්‍රරියට යන්න කරුණු හොයන්න. අපිට තාක්ෂණය තිබුණේ නැහැ, ෆෝන් එකක් තිබුණේ නැහැ. දැන් කවදා පොත් දැන් ඊලයිබ්‍රරි භාවිතා කරන්නේ. ඒ කියන්නේ ෆෝන් එක. ඒ කියන්නේ ෆෝන් එක. දැන් මං උනත් මේ වැඩසටහනට පාවිච්චි කරන්නේ ෆෝන් එක. ඔව්. දැන් කොරියාවේ ළමයි මේ ටැබ් එකෙන් තමයි ඉගෙන ගන්න. පොත් අරන් යන්නේ නැහැ. අවශ්‍යතාවයකුත් නැහැනේ. නෑ අනික මේ කඩදාසියක් හදනවා කියන්නේ මේ ගහක් කපන්න එපා. ගහක් කපන්න. ලොකු වියදමක්. මේ මම තව එකක් දකිනවා මේ මගේ අත්දැකීම් අනුව මේ එකට මේ මිනිසුන් මේ පීඩාකාරී ජීවිතයක හේතුව මිනිස්සුන්ට මේ අවබෝධ කර ගැනීමට උත්සාහ කරන්නේ. ඒ කියන්නේ මොන ක්‍රමයේද අපි මම නම් මයි පීඩාවක් ජීවිතේට ආවොත් දේව මහත්තයා ඒ පීඩාවෙන් මිදෙන්න මේ ඔබතුමාගෙන උපදෙස් ගන්නවා. තව කෙනෙකුට උපදෙස් ගන්නවා. උපදෙස් අරගෙන මට වඩා ප්‍රවීණ මට වඩා දන්න කට්ටියකින් මට වඩා අසුපිරු තියෙන කට්ටියකින් අරගෙන උපදෙස් අරගෙන ජීවිතේ මේ පීඩාව සමනය කර ගන්නවා. දැන් අර අද කට්ටිය මේ තාක්ෂණය ඔස්සේ යම් පුජ්‍යලික ප්‍රශ්න වලටත් උත්තර හොයන්න එක එච්චර සාර්ථක දෙයක් නෙමෙයි. තාක්ෂණය ඔස්සේ තාක්ෂණික හා දැනුම පිළිබඳ ප්‍රශ්න වලට උත්තර හියක් අනිත් ප්‍රශ්න වලට සමාජීය හා ජීවිතයේ ප්‍රශ්න වලට හොයන්න ඕනේ. තමන්ගේම
පිරිස් එක්ක අනික මන් තව එකක් දකින වැඩසටහනට අවසන් කරන්න මොහොතක් තියා හරි මං කියනවා මේ අන්තර් සමතාවයේ මිනිස්සු අතර දුරු බිඳ වැටලා ඒ කියන්නේ ඥාදයන් අතර ඥාතීන් අතර දරුවෝ දෙමාපිය අතර ඒකත් ලොකු ගැටලුවකට හේතු වෙලා මම නම් ඔබගේ අදහසින් ඔබ වැඩසටහනට අවසන් කරන්න මම නම් මගේ බලාපොරොත්තුව ඔබ වගේම මේ නිදහස් ජීවිතයක් මිනිසුන්ට සැනසෙල්ලේ ඉන්න පුළුවන් විදේශයක ඔබ විදේශගත වෙලා තියෙනවා මාත් විදේශගත වෙලා තියෙනවා සැනසෙල්ලේ කියන්නේ බොහොම සතුටින් ගත කරන්න පුළුවන් ජීවිතයක් උරුම වෙන එක තමයි උරුම කරගන්න එක තමයි මගේත් බලාපොරොත්තුව ඔබගේත් බලාපොරොත්තුව ඒ ගැන කියලා ඒ ලෝකයක් අපි බලාපොරොත්තු වෙනවා ඒ ලෝකයක් ඉක්මනටම ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඔබගේ අදහස අවසන් වැඩසටහන අවසන් කරන්න මම ඉල්ලා සිටිනවා මමත් ලොකු ආසාවකින් ඉන්නේ මේ රට දියුණු වෙනවට නමුත් මේ රට තව අවුරුදු 500ක් 1000ක් ගියත් දියුණු වෙන්නේ නැහැ ඒ නිදහස එන්නෙත් නැහැ ඒක මට ඉලක්ක කරලා කියන්න පුළුවන් මොකද මේ තාම අංශු මාත්‍රයක්වත් පෙනුම් කිසිම දර්ශනයක් නැහැ මේකේ මේ රට දියුණු වෙයි කියලා තාමත් අර පරණ ක්‍රමයටමයි යන්නේ දැන් අපි දැක්ක කුඩා කාලේ දැක්ක ක්‍රමයටමයි තාම යන්නේ මේ දේශපාලනඥයෝ තාම මේ සම්පූර්ණ වැරද්ද ඊළඟ ඉන්න නිලධාරි පරිපාලනය කරන නිලධාරි ඔය දෙගොල්ලෝ තාම මේ රට විනාශ කළේ එතකොට හරි චින්තනයකට හරි වැඩපිළිවෙලට ගියේ නැහැ අපේ තාක්ෂණය ගත්ත අඩුයි ලෝකේ කාර්මික විප්ලවයේ දියුණු වුණාට අපි කාර්මික විප්ලවයේ මේ ප්‍රයෝජන ගත්තේ නැහැ ඔව් අපි පසුගාමී වෙන්නේ අපි කර්මාන්තශාලා ටික වැහිලා ගියා අර ආසියාතියට ලොකුම කර්මාන්තශාලා ටික තමයි වාහනේ කඩදාසි ඒ ටික ටයර් කර්මාන්තශාලා ඒක සේරම වැහිලා ගියා ඉතින් ඒ වැහෙන්න බෑනේ කපිල මහත්තයා අපි හරියට ඒ ටික කරගෙන ගියා නම් ඔව් අදර යකඩ ගොඩවල් වලට පත් වෙලා යකඩ ගොඩවල් පත් වෙලා යකඩ වල විකුණලා ඉවරයි දැන් මේක පෞද්ගලික මේ ආයතන මිලදීගෙන ඉතින් එහෙම වෙන්න බෑ ඒ ඊළඟ එන කට්ටිය ඒක දිගටම අරන් යන්න ඕනේ වටන්න නැතුව ඔව් දැන් මේකට උනේ කපිල මහත්තයා සෙනග පිරෙව්වනේ හැම එකටම ඔව් අනවශ්‍ය විදියට අනවශ්‍ය සෙනග පිරෙව්වා ඉතින් මේක කරගෙන යන්න බැරි වුණා ඒක තමයි රටට උනේ ඒකයි දේශපාලකයෝ තමයි එතනත් වරද ඉතින් මං හිතන්නේ මං ආසයි රට දියුණු වෙනකොට මේ රටට ආදරෙයි ඉතින් මම මේ ප්‍රාර්ථනා කරනවා මමත් මේ රට මේ දියුණුවටපත් වේවා කියලා එහෙනම් බොහොම ස්තුතියි දේව මහත්මයා මං හිතනවා වැදගත් කරුණු රාශියක් මතු වුණා කියලා අප දෙදෙනාගේ මං ඔබ සැමකින් ඉල්ලා සිටිනවා මේ අපි කියන කරුණු වලින් සියල්ලම ඔබට ග්‍රහණය වෙන්නේ නැතුව ඇති යම් මට්ටමකට ග්‍රහණය කරගෙන අපේ ජීවිතයත් සාර්ථක කරගෙන ඔබගේ පවුලේ ජීවිතය සාර්ථක කරන ලෝකයේ ජීවිතය සාර්ථක කරන සතුටින් ඉන්න අද හෙටම අපිට කියන්නේ වැඩි කාලයක් නැතුව ගත කිරීමට හැකියාව කියලා ප්‍රාර්ථනා කරමින් අදට අපි සමගන්නවා ආයිබෝන් දේව මහත්මයා